තවත් ලස්සන දවසක ලස්සන කේක් එකක් හදන්නයි යන්නේ. ඉතින් බලන්නකෝ කේක් හදන්න යන්න කලින් පේන view එක කොහොමද කියලා. ඉතින් හිත නිවෙන තැනක් තමයි මම හදාගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ කේක් රූම් එකට ගිහිල්ලා මම වැඩ ටික පටන් ගන්නෙ. මුලින්ම එදිනෙදා තියෙන කේක් ටික උදේම තියෙන ටික බේක් කරනවා. ඊට පස්සේ තමයි කේක් ටික අයිසින් කරන්න ගන්න ඒ අතරේ. ඉතින් දැන් යන්නේ රසම රස රිබන් කේක් එකකින් ලස්සන පුංචි බබෙක්ගේ පළවෙනි උපන්දිනේට සමරන ලස්සනම කේක් එකක් හදන්නයි. ඉතින් මං අද කිලෝ 1.5 රිබන් කේක් එකක් තමයි අරගෙන තියෙන්නේ. ඒත් එක්කම අද නම් බට අයිසින් වලින් නෙමෙයි මේ කේක් එක කවර් කරන්නේ. ඔයාලා බලන්න කියන්නකෝ මොන අයිසින් එකෙන්ද කියලා. අද මම ඉතාලියන් බටර් ක්‍රීම් එකෙන් තමයි මේ කේක් එක සම්පූර්ණයෙන්ම සෑන්ඩ්විච් කරේ වගේම කේක් එක කවර් කරන්නේ. ඉතින් ඔයාලා තේ රෙසිපි එක දැනගන්න කැමති නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් කලින් වීඩියෝස් වලදී ගොඩාක් අය අහලා තිබුණා කේක් එක සෑන්ඩ්විච් කරාට පස්සේ කේක් එක ෆ්‍රිජ් එකේ දාන්න ඕනේද කියලා. ඉතින් පෞද්ගලිකව මම ශීතකරණයේ දාන්නේ නැහැ කිසිම කේක් එකක්. ඉතින් සාමාන්‍ය විදිහට තමයි මම ක්‍රම් කෝඩ් කරගෙන ඊට පස්සේ ෆයිනල් කෝඩ් එක දාගන්නේ. ඉතින් එක එක්කෙනාට ආවෙනික වෙච්ච ක්‍රම තියනානේ. ඉතින් මම ෆ්‍රිජ් එකේ දාන්නේ නැතුව තමයි කේක් එක සම්පූර්ණයෙන්ම අයිසින් කරගන්න පාර්ට් එක කරගන්නේ. ඉස්සරහට යන්න තියෙන වීඩියෝස් වලින් නීට් එකට කොහොමද කේක් එකක් කවර් කරගන්නේ කියලා කතා කරනවා. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න. ඒත් එක්කම ලේසියෙන්ම කේක් බෝඩ් එකක් ක්ලීන් කරගන්න පුළුවන් විදිහත් ඔන්න ටිප් එකක් විදිහට මම ඔයාලත් එක්ක අද වීඩියෝ එකේ ෂෙයා කරා. ඉතින් බලන්නකෝ ෆයිනල් ලුක් එක. මේ විදිහට තමයි කේක් එකේ ෆයිනල් ලුක් එක ඇවිල්ලා තිබුණේ. අද මම කලින්ම ටොපර්ස් ටික හදාගෙන තියාගත්තා. ඉතින් මේක ජංගල් ටීම් එකකට ගැලපෙන විදිහට තමයි පුංචි ටොපර්ස් ටිකක් හදාගෙන තියෙන්නේ. කස්ටමර් ඉල්ලපු ඩිසයින් එකේ තිබ්බ විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මං හදාගත්ත පුංචිම අලි පැටියවයි, සිංහ පැටියවයි, ජිරාෆ් පැටියවයි කේක් එකට තියලා ඒ වගේම ලීව්ස් උත් එකතු කරලා තමයි අද කේක් එක ලස්සන කරගන්නේ. ඉතින් බලන්නකෝ කොහොමද ෆයිනල් ලුක් එක කියලා. ඒ වගේම සම්පූර්ණයෙන්ම මේ ටොපර්ස් ඔක්කොම හදලා තියෙන්නේ ෆොන්ඩඩ් අයිසින් භාවිතා කරලා. ඉතින් ඒක නිසා ඒවා වුණත් ආහාරයට ගන්න පුළුවන් පුංචි බබෙක්ට නිසා මම ෆොන්ඩඩ් අයිසින් භාවිතා කරා. ඉතින් සම්පූර්ණයෙන්ම කන්න පුළුවන් විදිහට තමයි කේක් එකේ හැම කොටසක්ම එකතු කරලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ යාලා කේක් එක කොහොමද කියලා. ඉතින් මේ වගේ කේක් හදන වීඩියෝස් දිගටම ඔයාලා බලන්න කැමති නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් තව කෙනෙක්ට බලන්නත් වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් ඉක්මනින්ම එන්නම්.